අද ව්ලොග් එකෙන් අපි කතා කරන්නේ නයිමිරිස් වගාවේ වගා මාධ්‍ය නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ පස් මාධ්‍ය. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා තවාන් තැටියක් කොහොමද සකස් කරගන්නේ, තවාන් මාධ්‍ය මොනවද දාන්නේ, ඒක කරගෙන යන්නේ කොහොමද කියන එක. එතනදී මට මගහැරුණ වීඩියෝ කිහිපයක් ඔයාලට අරන් එන්න, එතනින් එහාට කොහොමද පැළ වර්ධනය වුනේ, පැළවලට තවන් කාලේ මොනවද අපි යොදපු දිලීරනාශක, කෘමිනාශක මොනවද දාපු දියර පෝර. එතන ඉඳලා පැහැදිලි කරනවා නම් අපි සාමාන්‍යයෙන් මිරිස් බීජ තවන් තැටියකට දාන්නේ තවන් මාධ්‍ය විදියට අපි පාවිච්චි කරේ කොහොඹත් කොටස් එකකට කොම්පෝස් කොටස් එකක් විදියට. අපි කර 10ක් පාවිච්චි කරනවා. ඉතින් මේ විදියට තවන් තැටි වලට දාලා මිරිස් බීජ අපි දාලා එතන ඉඳලා අනිවාර්යයෙන්ම වතුර දාන්න ඕන. කිසිම වෙලාවක තවන් තැටිය වේලෙන්න දෙන්න බෑ. උදේ හවස වතුර දාලා පැළ මැරෙන්නේ නැති වෙන්න. ඒ ටික හොඳට බලා ගන්න ඕන. එතනින් එහාට සාමාන්‍යයෙන් දවස් 10කට විතර පස්සේ තමයි අපිට පැළවෙන මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. පොඩියට මොටේ දාගෙන එන්නේ දවස් 10ක් විතර ගියාට පස්සේ. එතනින් එහාට සාමාන්‍යයෙන් කොළ 2 3 වගේ දාගෙන එද්දී අපිට පුළුවන් කෘමිනාශකයක් ස්ප්‍රේ කරන්න. ඇබමැක්ටින්, ඇක්ටාරා වගේ කෘමිනාශකයක් අනිවාර්යෙන් ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ දිලීරනාශකයක් කැප්ටන් වගේ දෙයක් ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේක පැලයක් ටිකක් ලොකු වෙන්න ඕන. තවන් තැටියක අපි උපරිම දින 45ක් විතරයි මේ පැලයක් තියන්නේ. ඒ කාල සීමාව ඇතුළත අපිට සාමාන්‍ය දින 20න් විතර වගේ ඇල්බර්ට් සොලියුෂන් වගේ දියර පෝරක් එකපාරක් විතර ස්ප්‍රේ කරන්න පුළුවන්. එතනින් එහාට දින 30ත් 45ත් අතර වගේ කාලෙදී අපි පැල අරගෙන මෙන්න මේ විදියට 16 ග්‍රෝ බෑග් වල සිටවන්න ඕන. එතකොට දැන් මේ සිටවන්න කලින් අපි පස් මාධ්‍ය සකස් කරගන්න ඕනනේ. ඒ ගැන මම දැන් පැහැදිලි කරන්නම්. නිර්දේශිත විදිහට නම් අනිවාර්යෙන් අපි පස් කොටස් දෙකක් මතු පිට පස් අපි දැකලා දෙනවා කළු පස්. සාමාන්‍ය පොළවෙන් අඩියක් විතර ප්‍රමාණයක තියෙන කළු පස් අපි මතු පිට පස් කියලා කියන්නේ. මෙන්න මේන් පස් කොටස් දෙකක්. හරිද? දැන් අපි හිතමු තාච්චි නම් තාච්චි දෙකක්. ඒකට අපි යොදන්න ඕන වැලි කොටස් එකක්. ඒ කියන්නේ වැලි තාච්චි එකක්. එතනින් එහාට මේ පස් සාමාන්‍යයෙන් වැලි සහිත පසක් නම් අපිට වැලි අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මැටි ගතියට හුරු නම්, ඒ කියන්නේ වතුර ගොඩක් රැඳෙන ගතිය තියෙනවා නම් අපි අනිවාර්යෙන් වැලි කොටස් එකක් පාවිච්චි කරන්නම ඕන. එතකොට මතු පිට පස් කොටස් දෙකක්, වැලි කොටස් එකක්. ඊට පස්සේ ගොම හෝ කොම්පෝස්ට් කොටස් එකක්. කොටසක් කියන්නේ අපි පාවිච්චි කරන භාජනෙන් කොටසක්. ඒ කියන්නේ දැන් පස් කොටස් අපි ගන්නේ තාච්චියෙන් නම් ගන්නේ තාච්චි 2යි නම් වැලි තාච්චි 1යි කොම්පෝස්ට් හෝ ගොම තාච්චි 1ක්. ඊට පස්සේ අනිත් දේ තමයි කර 10ක්. කර 10ත් කොටස් එකක්. එක තාච්චියක් පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ අනුපාත වලින් ඔයාලට තියෙනවා නම් කොහොමවත් පාවිච්චි කරන්නත් පුළුවන් කොටසක්. ඒක නෑ කියලා ප්‍රශ්නිකුත් නැහැ. ඔන්න ඔය කියන දේවල් ටික අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් මේ දේවල් හොයාගන්න අපහසු කෙනෙකුට සාමාන්‍යයෙන් හොඳ පස් කළු පස් ගන්න, වැලි එකට කලවම් කරන්න, කර 10 හොයාගන්න අපහසුයි නම් පොඩ්ඩක් හෝ පාවිච්චි කරන්න බලන්න. කොම්පෝස්ට් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊගාවට. ඇත්තටම මට මේ වෙලාවේ මේ කර 10 හොයාගන්න බැරි වුණා. ඒකින්ද මම පාවිච්චි කරේ පස් කොටස් දෙකක්, වැලි කොටස් එකක් සහ කොම්පෝස්ට් කොටස් එකක්. ඒ ටික මම නිවැරදි අනුපාත වලින් දාලා ඊට පස්සේ මම මේවා කවර වලට පුරවලා ඊට පස්සේ ඩොලමයිට් පස්සේ pH අගේ නිවැරදි මට්ටමකට ගන්න නම් අනිවාර්යෙන් අපි ඩොලමයිට් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒ හින්දා මම ඩොලමයිට් පොල් කට් එකෙන් එකක් වෙන මේක බාස්කට් එකකට දාලා දවස් 5ක් විතර හොඳට මේක කලවම් කරලා දවස් 5ක් විතර තියලා තමයි මේ බාස්කට් හොඳට තෙමිලා යන වතුර දැම්මා. ඊට පස්සේ තමයි මම මේ විදිහට පැල ඉන්දන්න ගත්තේ. පැල ඉන්දන්න ගනිද්දී අපි ට්‍රේ එකෙන් ගන්න ඕනේ මෙන්න මේ වගේ නිරෝගීව හොඳට කොළ 5කට වඩා තියෙන පැලයක් තමයි ඉන්දන්න ගන්න ඕන. ඒ වෙන මට්ටමට ආවට පස්සේ තමයි පැල ඉන්දන්න සුදුසු.
ඉතින් මෙන්න මේ විදිහට මම පැල ඉන්දුවා. පැල ඉන්දුවට පස්සේ ඉඳන මොහොතේ අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි ට්‍රේ එකෙන් ගන්න පැලේ තියෙනවනේ ට්‍රේ එකේ තිබුණු මට්ටමින්ම තමයි පස් වලට මේක පස් මාදයට එකතු වෙන්නේ. ඒ කියන්නේ මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් ඒ කොහොමද කියලා. පැලේ ට්‍රේ එකේ තිබුණු ලෙවල් එකටම තමයි බාස්කට් එකෙත් අපි මේ පාවිච්චි කරන ග්‍රෝ බෑග් එකෙත් ඒ ලෙවල් එකටම තමයි උඩ මතු පිට ගතිය තියෙන්න ඕන. එහෙම නැත්නම් විවිධ දිලීර රෝගවලට අහු වෙන්න පුළුවන් කාලයක් ගියහම පැල ඉක්මනටම සවුත් වෙන්න හදනවා. දිලීර හානි එනවා, කඳ කුණු වෙන ලෙඩ එනවා. ඒ නිසා තමයි අපි ඒ ලෙවල් එකෙන්ම පස් යට කරන්නේ. ඊට පස්සේ මේ මම ඉඳලා තියෙන සාමාන්‍යයෙන් දින 35ක විතර පැලයක්. මේවට දිනපතා උදේ හවස වතුර යොදන්න ඕන. මිලිලීටර් 200ක් 250ක් වගේ පළවෙනි සතිය අපි වතුර යොදන්න ඕන. උදේට 250යි හවසට 250යි. ඒ විදිහට සතියක් අපි වතුර යොදන්න ඕන. දෙවෙනි සතියේ ඉඳලා දවසකට එකපාරක් වතුර යොදන්න ඕන මිලිලීටර් 500ක් විතර. තුන්වෙනි සතියේ ඉඳලා දවසක් ඇර දවසක් වගේ මිලිලීටරයක් විතර වතුර යොදන්න ඕන. එතනින් එහාට දවස් දෙකකට විතර සැරයක් පස්සේ වතුර ගතිය බලලා වතුර දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පැලේ යට කරන්න ඕන. මම මේ තාන්තටියෙන් ගන්නපු ප්‍රමාණයෙම එහෙමම තියලා තමයි වටේට පස් දාලා තියෙන්නේ. ලොකුවට වලක් හදන්නේ මේකේ. එහෙම වුණොත් මේ කඳ යට වෙන්න දෙන්න එපා. ඒක තමයි වැදගත්ම දේ පැල ඉඳද්දි. මේ මට්ටමින් අපි පැලේ ඉඳගත්තට පස්සේ සාර්ථකයි ඒක. එහෙම නැත්නම් මම අර කිව්වා වගේ විවිධ දිලීර රෝගවලට මේ පැලේ හසු වෙන්න බලනවා ඉස්සරහට ගියහම. ඉතින් වතුර යොදද්දිත් අර මම කිව්ව විදියට තමයි වතුර යොදන්නේ. මම ඉදිරියේදී ඒ සම්බන්ධව පැහැදිලි වීඩියෝ එකක් අරන් එන්නම්. අනිවාර්යෙන් මේ විදියට හොඳට ඔයාලගේ පැල ටික සාර්ථකව කරගෙන යන්න. ඉස්සරහට බ්ලොග් වලින් මම පොහොර යොදන හැටි, දිලීර නාශක, කෘමි නාශක යොදන විදිය පැහැදිලි කරන්නම්. එතකොට මට තව දෙයක් කියන්න ඕන. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මම පැල 200ක වගාවක් කරන්න කියලා. නමුත් පොඩි කරදරයක් වෙලා පැල 100ක් මට විනාශ වුණා. ඒ හේතුවෙන් මට පැල 100ක වගාවක් තමයි මේ පාර කරන්න වෙන්නේ. කොහොම නමුත් මම මේක සාර්ථකව කරනවා. මේකෙන් ගන්න අත්දැකීම් මත මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඊට වඩා වැඩි පැල ප්‍රමාණයක වගාවකට යන්න. ඉතින් මේකේ අත්දැකීම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා අනිවාර්යෙන්ම. channel එකත් එක්ක දිගටම ඉන්න. ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊගාව වීඩියෝ එකේදී පැහැදිලි කරමු. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.